කොලෙජස් කියන්නේ ජොබ් ඕරියන්ටඩ් ප්‍රෝග්‍රෑම්ස්. මම තෝරගන්න පාඨමාලාව මොකක්ද කියලා මට තෝරා ගැනීමේ හැකියාවක් තියනවාද? ලෝකයේ තියෙන හොඳම අධ්‍යාපනයේ තියෙන රටක් තමයි ඒ ස්ටෑන්ඩඩ් එක තියාගෙන රට තමයි කැනඩාව කියන්නේ. කොයි ආකාරයෙන්ද වීසා එකක් රිජෙක්ට් වෙන්නේ නැතු වෙන්න අරමුදල් පෙන්වන්න පුළුවන්? සමහර වෙලාවට ඒගොල්ලන්ට වැඩි කමිෂන් එක හම්බෙන්න එකට තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ. මොන වගේ සුදුසුකම්ද මේ කැනඩාවට එන්න අපේක්ෂා කරන ශිෂ්‍යයෙක් සපුරන්න ඕනේ? අනිත් උසස් අධ්‍යාපන ආයතන කියන්නේ කොලෙජස් කියන ඒවා කැනඩාවේ රජයේ අධීක්ෂණයට තියෙන. වෙනත් රටක ශිෂ්‍යයෙක් ලෙස අධ්‍යාපනය සඳහා පිටත් වෙනවා නම් ලබා ගන්න ඕන අධ්‍යයන බලපත්‍රය එහෙම නැත්නම් ස්ටඩි පර්මිට් එක ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කැනඩාවේ ටොරොන්ටෝ වල සිටින නීතිඥ චතුල සිල්වා මහත්මයා මොකක්ද මේ අධ්‍යයන බලපත්‍රය කියන්නේ නැත්නම් ස්ටඩි පර්මිට් එක කියන්නේ මොකක්ද? ඔව් ස්ටඩි පර්මිට් එක කියන්නේ විදේශ රටකින් කැනඩාවට ඇවිල්ලා එයාට ශිෂ්‍යයෙක් හැටියට අධ්‍යයන කටයුතු කරන්න ලැබෙන පර්මිට් එක. එතකොට මේකට ඒ ශිෂ්‍යයා අයදුම් කරද්දී එයාට ස්ටුඩන්ට් වීසා එකයි ස්ටඩි පර්මිට් එක දෙකම ලැබෙනවා. මේ දෙකම තිබුණොත් තමයි මෙහි අධ්‍යාපන කටයුතු එයාට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊළඟ දේ තමයි මෙතන ස්ටඩි පර්මිට් එක ගන්න ඕනේ විදේශ රටකින් යන ශිෂ්‍යයෙක් DLI කියන ආයතනයකින් හඳුන්වන යුනිවර්සිටි එක හෝ කොලෙජ් එකක. DLI කියන්නේ Designated Learning Institution කියන තැනකින්. එහෙම තැනකින් ගත්තොත් තමයි ඒ විදේශ ශිෂ්‍යයෙකුට ඇවිල්ලා මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව එයාට අවශ්‍ය පශ්චාත් උපාධියක් කරන්න අවශ්‍යතාවක් ලැබුණොත් ඒ පළවෙනි උපාධිය හෝ ඩිප්ලෝමාව පදනම් කරගෙන තවත් උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවෙන් හරි එහෙම නැත්නම් වෙනත් රටක ශිෂ්‍යයෙක්ට අධ්‍යාපනය හදාරන්න කැනඩාවට එන්න පුළුවන් වයස් සීමාව මොකක්ද? එහෙම නැත්නම් උසස් පෙළින් පස්සේද? එහෙම නැත්නම් මේ කොතනකින්ද මේ සීමාව පටන් ගන්නෙ සහ අවසන් වෙන්නේ? ඔව්. කැනඩාවට වයස් සීමාව සම්බන්ධව ගත්තොත් එහෙම ලොකු බැරියර් එකක් නැහැ. සමහර ශිෂ්‍ය එනවා හයිස්කූල් අධ්‍යාපනයටත් එනගෙන. හයිස්කූල් කියන්නේ උසස් පෙළ. ශ්‍රී ලංකාවේ නම් සමාන උසස් පෙළ. ගොඩක් ශිෂ්‍යෝ මෙහෙට එන්නේ පළවෙනි ඒ කියන්නේ අධ්‍යාපනය හැටියට ගන්නේ ඩිග්‍රිය හෝ ඩිප්ලෝමා. ඒ කියන්නේ ලංකාවේ A level advanced level complete කරපු අය තමයි එන්නේ. එහෙම නැතුව තවත් කට්ටියක් එනවා පශ්චාත් උපාධි වලට. ඒ කියන්නේ මාස්ටර්ස් හෝ එහෙම නැත්නම් PhD වලට. ගොඩාක් විදාය ශ්‍රේණි නිලධාරීන් මේ උදාහරණයකට ගත්තොත් MBA එක කරන්න මෙහෙ එනවා. ඒ කට්ටිය එද්දි ඒකට සමහර වයස 40යි 45යි ඒක වයස ප්‍රශ්නයක් නැහැ. එයා තමයි ඉගෙන ගන්න පාඨමාලාව Tamanට ඒ සුදුසු නම් අනිවාර්යයෙන්ම එයා ඒ පාඨමාලාවට තෝරා ගන්නවා. මගේ අතුරු ප්‍රශ්නයක් කියන්නේ ඇත්තටම පාසල් ශිෂ්‍යයෙක් ඉන්නවා ඉස්කෝලේ 7 වන ශ්‍රේණිය 8 වන ශ්‍රේණිය 9 වන ශ්‍රේණිය මේ වගේ වයස් සීමාවේ පහු වෙන දරුවෙක්ට නැත්නම් මෙවැනි ශ්‍රේණියක ඉගෙන ගන්න දරුවෙක්ට දෙමව්පියන්ට පුළුවන් ද කැමැත්තක් තියෙනවා නම් කැනඩාවට එවලා ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්න? ඔව් කැමැත්තක් තියෙනවා නම් එවන්න පුළුවන්. නමුත් අර උසස් අධ්‍යාපනය සඳහා කියන්නේ A level වලින් පස්සේ එන්න තරම් ටිකක් අපහසුතාවයක් තියෙනවා. මොකද ගන්න ප්‍රමාණය ටිකක් සීමිතයි. නමුත් ඒ වගේම හැම ස්කෝල් එකටම හැම පාසලකටම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ගන්නේ නැහැ ඔය මට්ටම. ඒ කියන්නේ උස ඒ කියන්නේ A level දක්වා. ඒ කියන්නේ ගන්න ස්කෝල තියෙනවා ඒවත් නම් සීමිත පිරිසක් තමයි ගන්නේ. නමුත් උසස් අධ්‍යාපනය ගත්තොත් එහෙම ඒවට ඕන තරම් ආයතන විවෘතයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලද එහෙම නැත්නම් කොලෙජස් ඒ වගේ ගොඩක් ආයතන විවෘත වෙලා තියෙනවා. කැනඩාව තෝරා ගැනීමේදී මොකක්ද තියෙන වාසිය? අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම අධ්‍යාපනයේ තියෙන රටක් තමයි ඒ ස්ටෑන්ඩඩ් එක තියාගෙන රට තමයි කැනඩාව කියන්නේ. ඒතකොට මේ රටේ අධ්‍යාපන සුසුකමක් ලබා ගත්තන් පස්සේ ඒක කැනඩාව විතර නෙමෙයි ලෝකෙම පිළිගන්නවා. ඒ වගේම කැනඩාව ඇතුළත සියලුම විශ්වවිද්‍යාල සහ අනිත් උසස් අධ්‍යාපන ආයතන කියන්නේ කොලෙජස් කියන ඒවා කැනඩාවේ රජයේ අධීක්ෂණයට තියෙන. ඒ කියන්නේ සියලුම ආයතන තමන්ගේ ප්‍රමිතිය තියාගෙන තියෙනවා. ඒ නිසා ඕනම යුනිවර්සිටි එකකින් හෝ කොලෙජ් එකකින් පිට වෙන ශිෂ්‍යයන්ට ජොබ් මාකට් එකේ ඒ කියන්නේ එම්ප්ලොයර්ස්ලාගෙන් තියෙන ඩිමාන්ඩ් එක හරි ඉහළයි. මොකද ඒ ක්වොලිටිය හැම ඉන්ස්ටිටියුට්ම මේන්ටේන් කරගන්න යනවා. ඒක නිසා කැනඩාවේ විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට කොලෙජ් එකකට එන්න උත්සාහ කරන දරුවෙක් හෝ ශිෂ්‍යයෙක් හෝ කෙනෙකුට කොහොමද නියෝජිත ආයතනයක් තෝරගන්නේ? එහෙම නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක්ගේ උපදෙස් ගන්නේ කොහොමද ඒ ක්‍රියාමාර්ගය? ඔව්
විශේෂයෙන් මේ ලංකාව ගැන කතා කරන නිසා ලංකාවේ ගොඩක් වෙලාට වෙන්නේ ලංකාවේ ඉන්න এডুকেෂනල් කන්සල්ටන්ට්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒ කියන්නේ කැනේඩියන් ලෝයර්ස්ලවත් කැනේඩියන් ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට්ලවත් නෙමෙයි. ඒගොල්ලෝ යුනිවර්සිටිස් එක්ක කතා කරගෙන ඒගොල්ලෝ නියුතේ අරන් තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ යුනිවර්සිටි කීපයක් එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒගොල්ලෝ සමහරට යුනිවර්සිටිස් එක ඇග්‍රීමන්ට් ගහලා ඇති. මම මේ කතා කරන්නේ ඒ කියන්නේ කැනේඩියන් නීතිඥ හෝ එහෙම නැත්නම් කැනඩා ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට්ලා ගැන නෙමෙයි. ඒගොල්ලෝ ගොඩක් වෙලාට එහෙම නියෝජිතභාවය ගන්නව අඩුයි. এডুকেෂනල් ඒජන්ස්ලා වෙනම ඉන්නවා. එතකොට ඒ අයට කමිෂන් බේස් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ ශිෂ්‍යෙක් යවුවාන් පස්සේ ඒගොල්ලන්ට යම් මුදලක් ඒ යුනිවර්සිටියෙන් හරි කොලෙජ් එකෙන් හරි ගෙවනවා. එතකොට ඒගොල්ලෝ මේ දක්වා එහෙම කරගෙන යනවා. හැබැයි එතන ගැටලුව තියෙන්නේ ශිෂ්‍යයාට ගැළපෙනම පාඨමාලාව ඒගොල්ලෝ තෝරලා දෙනවද නැද්ද කියන එක. මොකද සමහරට ශිෂ්‍යත් එක්ක එච්චර කතා කරනවද නැද්ද දන්නේ නැහැ. ඒ වගේම තමයි ශිෂ්‍යෙක් මෙහෙට එන්න ඕනේ ඒගොල්ලන්ට ඕන ප්‍රෝග්‍රෑම් එකට නෙමෙයි අතන ශිෂ්‍යගේ අවශ්‍යතාවය බලලා. දැන් සමහර වෙලාවට ඒගොල්ලන්ට වැඩි කමිෂන් එක හම්බෙන්න එකට තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ. හරි. නමුත් ශිෂ්‍යයා මෙහෙට ආවන් පස්සේ තේරුම් ගන්නවා එයා ඉගෙන ගන්න දෙයින් ඉදිරියට ප්‍රයෝජන නැහැ කියලා. ඔබතුමාන්නේ කියපු ප්‍රශ්නේදී චතුල මහත්මයා ලංකාවේදී මම මොකක්ද තෝරගන්න ඕන විෂය? කියන්නේ මම කලා ධාරාවෙන් උසස් පෙළ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණිතය විෂයන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් විද්‍යා විෂයන්ගෙන් වෙන්න පුළුවන්. මම උසස් පෙළට කරපු විෂය අනුව හෝ එහෙම නැත්නම් කැනඩාවේදී මම තෝරගන්න පාඨමාලාව මොකක්ද කියලා මට තෝරා ගැනීමේ හැකියාවක් තියනවාද? ඒකට ඔබතුමා දෙන උපදෙස මොකක්ද? ඔව් එතෙන්දී මුලින්ම ගොඩක් දේවල් ඇත්තටම තමන් පාඨමාලාවක් තෝරාගෙන හිතන්න ඕනේ. ඒ පළවෙනි එක තමයි තමන්ට ඉගෙන ගන්න කැමැත්ත තියෙන. මොකද කැනඩාවේ අධ්‍යාපන කියන්නේ ඒ ස්ටෑන්ඩඩ් එක තියෙනවා. ඒ කියන්නේ මං කියන්නේ නෑ ගොඩක් අමාරු කියලා. නමුත් ඒ වැඩට නොකරත් අනිවාර්යයෙන්ම ඒ ටික සම්පූර්ණ කරගන්න අමාරුයි. ඒ කියන්නේ තමන්ගේ ඩිග්‍රිය ගන්න හෝ ඩිප්ලෝමා ගන්න අමාරුයි. ඒතකොට තමන්ගේ කැමැත්ත අදිෂ්ඨානය පළමුවෙන් තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි තමන්ට මූල ශක්තිය තියෙන්න ඕනේ. මොකද මෙහි ආවන් පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන්. එහෙම වුණාට අඩුම ගානේ වීසා එක ඇප්ලයි කරද්දී තමන් ෆයිනෑන්ෂියල් ස්ට්‍රෝං කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් වීසා එක උනත් රිජෙක්ට් වෙනවා. ඒතකොට බේසිකලි ඒ කියන්නේ තමන්ට කැමැත්ත තියෙන්න ඕනේ. කැමැත්තයි හැකියාවයි දෙකම තියෙන්න ඕනේ. ඊළඟට මූල්‍යමය වශයෙන් තමන්ට ඒකට සපුරන්න පුළුවන් වෙන්න ඕනේ. මූල්‍යමය වශයෙන් වගේම ඒ කියන්නේ IRCC එක එහෙම නැත්නම් කැනඩාවේ මේ ඉමිග්‍රේෂන් කටයුතු ආගමන විගමන පාලක කටයුතු කරන ඒ අංශයන් මොන වගේ දේවල්ද මොන වගේ සුදුසුකම්ද මේ කැනඩාවට එන්න අපේක්ෂා කරන ශිෂ්‍යයෙක් සපුරන්න ඕනේ? ඔව් අනිවාර්යයෙන් ඒගොල්ලෝ බලන ඒ ගොඩක් දේවල් තියෙනවා. දැන් ශිෂ්‍යයෙක් මුලින්ම ඒගොල්ලෝ බලන තමයි මෙයා ජෙනුයින් ශිෂ්‍යයෙක්ද කියලා. මෙයා ඒ කියන්නේ අවංකවම මේ ශිෂ්‍යයෙක් හැටියටමද මෙයා එන්න බලන්න කියලා කැනඩාවට. ඉතින් ඒකදී ශිෂ්‍යගේ පැත්තෙන් තමයි තියෙන්නේ ඒක ඔප්පු කරා. ශිෂ්‍ය පැත්තෙන් ශිෂ්‍ය වෙනුවෙන් කටයුතු කරන ඒජන්ට්ගේ පැත්තෙන් තමයි ඒක තියෙන්නේ. එතකොට මේගොල්ලෝ අනිවාර්යෙන් බලලා මෙයා ශිෂ්‍යයෙක් හැටියට දෙන්නේ කියලා. අපි කැනඩාවට ඇවිල්ලා පස්සේ කැනඩාවේ ඒ කියන්නේ සෙටල් වෙන්න අපි හිතමු මෙහි පදිංචිය හදාගන්න ඒවා ක්‍රම තියෙනවා. නමුත් ඒගොල්ලෝ මුලින් බලන්නේ මෙයා ඇවිල්ලා යන්න පුළුවන් ඒ ආපසු ඒ රටට යන්න පුළුවන් මට්ටමේ ඉන්න ශිෂ්‍යයෙක්ද කියලා. ඒතර අපි ඒක අනිවාර්යෙන් ඔප්පු කරන්න ඕනේ. ඒතර එතෙන්දී ඒගොල්ලෝ බලන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනි එක තමයි අර කිව්වා වගේ ශිෂ්‍යෙක් හැටියට එයාට ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝංද කියලා. දැන් මම නම් රෙකමන්ඩ් කරනවා අවුරුදු දෙකක ප්‍රෝග්‍රෑම් එක පළවෙනි අවුරුදු සම්පූර්ණ ෆී එක ගෙවන්න කියලා. පුළුවන් නම් අවුරුදු දෙකේම ගෙවුවා නම් එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ළමයට මුදල්මය ගැටලුවක් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම බලනවා මේ අධ්‍යාපන හදාarලා මෙයා ලංකාවට යනවද කියලා. ඒ යනවයි කියන එක ඔප්පු කරගන්න ඉතින් ඒකට අපි අර SOP එකක් කියලා හදන ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියලා හදනවා ඇප්ලිකේෂන් එකක් දාද්දී ඒකෙදී එක කියන. ඒතර අපි ඔප්පු කරන්න ඕනේ මම මේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මම ඒ රටට යනවා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා මොනවද කරන්නෙත් වගේ පොඩි විස්තරයක් ඒකේ තියෙනවා. ඇත්තටම මේ SOP එකක් හදන්නේ කොහොමද? මේ SOP එක මම අහලා තියෙනවා ගොඩක්ම වැදගත් තැනක් තමයි මේ SOP එක Statement of Purpose. මේක කොහොමද හදන්නේ? මේක Tamanට හදාගන්න පුළුවන්ද? මේකට දෙන උපදෙස මොකක්ද? SOP එක කියන්නේ ඇත්තට මේක මේ ලීගල් නැරටිව් එකක් වගේ එකක්. ඒ කියන්නේ ඒක ඇත්තටම ඒක අපි ඒ අවශ්‍ය කොම්පෝනන්ට්ස් ඒ කියන්නේ මම ශිෂ්‍යෙක් හැටියට මේ රටට බාර ගන්න කියලා ඉල්ලීමක් කරන එකේදී ඒක අවශ්‍ය මූලිකාංග කීපයක් තියෙනවා. ඉතින් මේ මූලිකාංග ටික කවර් වෙන්න තමයි අපි මේ පර්පස් ස්ටේට්මන්ට් එක හදන්න ඕනේ. එතෙන්දී මම කියන්නේ ඇත්තටම මේ ගැන විසඤ්ඤ දැනුමක් තියෙන ඒ කියන්නේ විසඤ්ඤ දැනුමක් කියලා එහෙම සුසුමාක් වෙනම නැහැ. නමුත් එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙන එක්කෙනෙකුට කියලා ඒක හදා ගන්නවා හරි වැදගත්. ඒතකොට SOP එකේ ගොඩක් දේවල් බලනවා.
ඒ කියන්නේ අර මම මුලින් කිව්වා වගේ මේ ශිෂ්‍යයා ඇත්තටම ජෙනුයින් ශිෂ්‍යයෙක්ද කියලා එයා බලන්න ඕනේ. ඇයි මම මේ ඩිග්‍රිය කරන්න කියලා. සමහරව දැන් මං හිතමු දැන් එයා පළවෙනි ඩිග්‍රිය කරලා ලංකාවේ මං උදාහරණයක් කරගත්තොත් බිස්නස් නා. එයා මේක මාස්ටර් එකක් මේ බිස්නස් කරලා. ඒතර පොඩි රිලේට් ඒ කියන්නේ සම්බන්ධයක් තියෙනවා. ඒ වෙනද ටෝටල් ඩිෆරන්ට් ප්‍රෝග්‍රෑම් එකක් බැලුවොත් ඇයි මෙයා මේක කරන්න කියලා බලනවා. එහෙම ඉල්ලුවයි කියලා රිජෙක්ට් කරන්නෙම නැහැ. නමුත් අපිට ඒක ප්‍රූව් කරන්න ඕනේ. ඇයි මම ඒරියා එක වෙනස් කරේ. එතකොට ඒක අපි ඔප්පු කරන්න පුළුවන් නම් ඒකත් හරි. ඊට අමතරව බලනවා ෆැමිලි ටයිස්. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙහෙට කැනඩාවට එනකොට එයා මෙහෙ නවතින්නේ නැතුව ආපහු යහි කියලා. ඒ කියන්නේ ෆැමිලි ටයිස් තියෙනවා නම් අපි හිතමු විවාහ වෙච්ච ෆැමිලි එකක කියන හස්බන්ඩ් එනවා මෙහෙ. එතකොට වයිෆ් ඉන්නවා ළමයි ඉන්නවා. එතකොට හොඳටම දන්නවා මේ ෆැමිලි ටයිස් තියෙනවා. මොකද මුලින්ම එන්නේ හස්බන්ඩ් විතරයි එන්නේ. එතකොට එයා ආපහු යනවයි කියන එක ගොඩක් දුරට විශ්වාසයි. ෆැමිලි ටයිස් බලනවා. ඊට අමතරව දැන් හයි ස්කූලේ එහෙම නැත්නම් ඒ ලෙවල් කරපු ළමයින්ට නම් සමහර ඒතන සම්බන්ධකම් නැහැ. ඊට අමතරව බලන සෝෂල් ඇක්ටිවිටීස් මොනවාද එයා කරන්න කියලා. අපි හිතමු ලයන්ස් ක්ලබ් එක මෙම්බර් කෙනෙක් නම් ඒ වගේ ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. එයා ඒකට ඇටච් කියලා දන්නවා. එහෙම නැත්නම් තමන්ගේ එල්ඩරි පේරන්ට්ස්ලා ඉන්නවනම් ඒගොල්ලෝ බලා ගන්න යන බව දන්නවා. ඊට පස්සේ තමන්ට ගොඩාක් ප්‍රොපර්ටිස් තියෙනවා නම් ඒව පෙන්න ගන්න පුළුවන්. ඒ ප්‍රොපර්ටිස් තියෙන නිසා මෙයා යයි කියලා දන්නවා. ඊට පස්සේ කෑෂ් වලින් පෙන්න ගන්න පුළුවන් නම් ඩිපොසිට් ඒ වගේ දේවල් මොනවා හරි ලංකාවට ඇටැච්මන්ට්ස් තියෙනවා කියලා දැනගන්න පෙන්න ගන්න පුළුවන් නම් අපිට නිසි විදිහට ගොඩක් දුරට අනුමත කරගන්න පුළුවන්. හැබැයි සබ්ජෙක්ට් ටු ඒ කියන්නේ යටත් අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ඒ කියන්නේ ඉංග්‍රීසි IELTS හරි එහෙම නැත්නම් අදාළ අනිත් විභාගකට සමත් වෙලා තින්නම ඕනේ කැනඩාවට ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එන්න. කැනඩාවට එන්න පුළුවන් එක්කෝ යුනිවර්සිටි එකකට එහෙම නැත්නම් කොලෙජ් එකකට. මේ තෝරා ගැනීමේදී අපි තෝරගන්න යුනිවර්සිටි එකක්ද කොලෙජ් එකක්ද නැත්නම් කොහොමද අපි මේ තෝරා ගැනීම කරන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් අහනවා ඇහුවේ. දැන් සමහර වෙලාවට දැන් අපි දන්න ලංකාවේ ඇත්තටම මේ කැනඩාවේ රටේ තියෙන කොලෙජස් කියන එක මට ලංකාවෙන් හරියට උදාහරණයක් කරන් පෙන්නන්න බෑ. මොකද ඒ කියන මට්ටමේ කොලෙජස් ලංකාවේ නැහැ. ලංකාවේ යුනිවර්සිටි ගැන හැමෝම දන්නවා. ගොඩක් වෙලාවට කොලෙජස් වලත් ඩිග්‍රී ඔෆර් කරන වෙලාව තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට තියෙන ඒවා හරි ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ කොලෙජස් වල ඉගෙන ගත්තා ශිෂ්‍යයෙකුට පිට වෙනකොටම රැකියාවක් තියෙනවා ගොඩක් අවස්ථාවලදී. ඒතකොට මේ කොලෙජස් කියන්නේ job oriented programs. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ගිහලා උපාධි ගන්නවට වැඩි උපාධි තියෙනවා. අපි හිත ප්‍රොෆෙෂනල් උපාධි තියෙනවා. ඒ කියන්නේ නීතිය, වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු වගේ ඒවා කොහොමද ප්‍රොෆෙෂනල්. ඊට ඇර කොලෙජස් වලින් යන ඒවා අනිවාර්යයෙන්ම ඒ ෆීල්ඩ් එකේ job oriented program තමයි ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ફોකස් කරලා හදලා තියෙන්නේ. එතකොට මේ කොලෙජ් එකකින් සමහර වෙලාවට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා. යුනිවර්සිටි එකේ ඩිග්‍රී කියන එහෙ නැත්නම් උපාධි පාඨමාලා තියෙනවා. එතකොට මේ කොලෙජ් එකෙන් එන උපාධිය සහ යුනිවර්සිටි එකෙන් එන උපාධිය එක සමානව පිළිගන්නවද? ඒක ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද? කැනඩාව තුල පිළිගැනීම කොහොමද? ඔව්. කොහොමත් ගත්තම මොහොන් මෙහෙම එකක් තියෙනවා. ලෝකේ යුනිවර්සිටි තියෙනවා රෑන්ක් කරලා. ඒතකොට කැනඩාව තුල උනත් සමහර යුනිවර්සිටිස් වලට ඒ කියන්නේ ඉහළින්ම තියෙනට වටිනාකම ඩිමාන්ඩ් එක වැඩි එහෙම එකක් තියෙනව නැත්තේ නෑ. නමුත් පොදුවේ ගත්තාම පස්සේ කැනඩාවේ සියලුම ඒවා පිළිගන්න ඕනම රජයේ ආයතනයක හරි පෞද්ගලික ආයතනයක හරි පිළිගන්න ලෝකෙත් පිළිගන්න. නමුත් අපි ගත්තොත් එම ලෝකේ යුනිවර්සිටි රෑන්ක් කරාම ඒ කියන්නේ ඒකේ කැනඩාවේ තියෙන යුනිවර්සිටි එක එක තැන්වල තියෙනවා. එතකොට පොදුවේ ගත්තාම පස්සේ ඒ වටිනාකමේ කිසිම එහෙම බලපෑමක් නැහැ. දකින්න තියෙන තව දෙයක් තමයි ඒ කියන්නේ ලංකාවෙන් මේ අරමුදල් පෙන්වන්න ගියාම නැත්නම් source of funds පෙන්වන්න ගියාට පස්සේ පහුගිය කාල සීමාවේදී මට අත්දැකීමෙන් තියෙන දෙයක් බොහෝ මේ විශ්වවිද්‍යාල වලට එන්න උත්සාහ කරන දරුවන්ගේ දෙමාපිය මාත් එක්ක කියලා දෙනවා අපේ වීසා එක රිජෙක්ට් වුණා. අපි ෆන්ඩ්ස් පෙන්නවා. එහෙම නැත්නම් අපි වෙනුවෙන් තව කෙනෙක් ෆන්ඩ්ස් පෙන්නවා. ඇත්තටම මේක කොයි විදිහටද නිවැරදිව අනුගමනය කරන්න ඕනේ? කොයි ආකාරයෙන්ද වීසා එකක් රිජෙක්ට් වෙන්නේ නැතු වෙන්න අරමුදල් පෙන්වන්න පුළුවන්? ඔව්. දැන් ගොඩක් අය කරන්නේ මෙහෙමයි. ඉතින් සමහරවල් ඇත්තටම මුදල් ප්‍රශ්නක් තියෙන නිසා කරන්නේ කායෙන් හරි එකපාර ණයට අරගෙන හරි එහෙම නැත්නම් එකපාර තමන්ගේම ඉඩමක් හරි විකුණලා හරි බැංකු account එක දාලා පෙන්නනවා. එතකොට ඒ source එක එකපාර ආවන් පස්සේ මේගොල්ලන්ට පොඩි සැකයක් තියෙනවා. අනික අපි ෆන්ඩ් එකක් account එකේ තියෙද්දි ඒක යම් කාලයක් තියෙන්න ඕනේ. මම නම් රෙකමන්ඩ් කරනවා මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් තියෙනවා නම් වඩාත් හොඳයි කියලා. එතකොට ඒ ෆන්ඩ්ස් ආපු විදිය ගැන ක්ලියර් නැත්තම් මේගොල්ලෝ බලනවා කොහොමද
මෙහෙම ආවේ කියලා හිතලා එතනදී ඒගොල්ලන්ගේ ඒක ජජ්මන්ට් එක අනුව ෆන්ඩ්ස් ගැන සැකයක් හිතෙන්න පුළුවන්. ඒ අනුව වීසා එකට බලපෑමක් එන්න පුළුවන්. කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරන්න එහෙම එන්න හදන කෙනෙක්ට වීසා එකක් එහෙම නැත්නම් මේ අධ්‍යයන බලපත්‍රයක් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් කොහොමද? ඔව්. අධ්‍යයන බලපත්‍ර ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් හේතු ගණනාවක් තියෙන. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඒ කියන්නේ වීසා එක රිජෙක්ට් කරද්දී හේතුවක් හෝ හේතු දෙක තුනක් කියනවා. සමහරට ඊට වැඩි හේතු තියෙන්නත් පුළුවන්. මොකද සියලුම හේතු ඒ රිජෙක්ෂන් එකට දාන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගාව තියෙනවා ඩීටේල් ෆයිල් එක රිපෝට් එක. ඒකේ තමයි ඉන් ඩීටේල් තියෙනවා. ඒක කැනඩාවේ ලෝය කෙනෙකුට හරි කන්සල්ටන්ට් කෙනෙකුට හරි ගෙන්නගෙන බලන්න පුළුවන් ඩීටේල් රිපෝට් එක. බේසිකලි يعني මුලින්ම රිජෙක්ට් වෙන හේතුව තමයි ඒ ශිෂ්‍යයා මෙහෙට ඇවිල්ලා එයා යයිද කියන එක. يعني ජෙනුයින් ශිෂ්‍යයද කියන එක. එතකොට ඒ මත තමයි පළවෙනිම තීරණය ගන්න. එහෙම වුණත් සමහරලාට සමහරව දැන් අපි ඇප්ලිකේෂන් එක දානකොට සමහර ශිෂ්‍යයෝ සම්පූර්ණයෙන්ම ගෙවලා කෝස් ෆී එක. එතකොට කැනඩාව දන්න මේ ළමයාගෙන් කාටට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කියන්නේ ආර්ථික ප්‍රශ්න මත මේ ළමයා අධ්‍යාපනය කටයුතු අතරමඟ නතර කරන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ එන රටේ ඒ කියන්නේ ශිෂ්‍යෙක් කෙන රටේ එදාට පවතින දේශපාලන හා ආර්ථික වටපිටාව සලකලා බලනවා. කැනඩාවට එන දරුවෙක්ට හෝ ශිෂ්‍යයෙක්ට වැඩ බලපත්‍රයක් වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවා ඔහුට යම් පැය කාල සීමාවක් වැඩ කරන්න. මේ වර්ක් පර්මිට් එකේ වර්තමාන නීති රීති මොනවද? එහෙම නැත්නම් ඒකේ ප්‍රතිලාභ මොනවද? මේකෙන් මේ ශිෂ්‍යයෙක්ට ලැබෙන වරප්‍රසාද හෝ මොකද්ද තියෙන වාසිය? ඔව්. කැනඩාවේ ශිෂ්‍යකරට එන ලොකුම වරප්‍රසාදය තමයි ශිෂ්‍යයෙකුට වර්ක් පර්මිට් එක හම්බ වෙන එක. හැබැයි ඒ වර්ක් පර්මිට් එක ෆුල් ටයිම් වර්ක් පර්මිට් එකක් නෙමෙයි. ඒක පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන්. මොකද ශිෂ්‍යයා ෆුල් ටයිම් ශිෂ්‍යෙක් වෙන්න ඕනේ, වර්ක් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ පාර්ට් ටයිම්. එතකොට ඒ වැඩ කිරීම තුලින් එන ප්‍රධාන වාසිය තමයි එයාට ශිෂ්‍යයාට සමහරට ඒ කියන්නේ කොලෙජ් ෆී එක, යුනිවර්සිටි ෆී එක ගෙවා ගන්න යම් ඒ කියන්නේ මුදලක් එනවා එකෙන් ගෙවා ගන්නත් පුළුවන්. ඊට අමතරව ශිෂ්‍යයා හිතනවා නම් කැනඩාව තුළ දිගටම ඉන්න. ඒ කියන්නේ පදිංචිය හදාගන්න ඒ කැනඩාව තුළ ගන්න මේ වර්ක් එක්ස්පීරියන්ස් එක හරි වැදගත්. එතකොට අර ලකුණු ක්‍රමයක් තියෙන ශිෂ්‍යෙක් හෝ පිටින් එන කෙනෙක් කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා යෙදුම් කිරීමේදී එතෙන්දී කැනඩාවේ කරන කැනේඩියන් වර්ක් එක්ස්පීරියන්ස් එකට ලකුණු හම්බ වෙනවා. ඒතකොට ඒකෙන් ගොඩාක් ඉහළට යනවා. අනික කැනඩාවෙම ඉගෙන ගත්ත අයට කැනඩාව රජයෙන් එහෙම වීසා කැටගරි වෙනම හදලා තිනවා. කැනේඩියන් එක්ස්පීරියන්ස් කැටගරි කියලා. එතන ශිෂ්‍යයෙක්ම වෙන්නත් ඕනේ නැහැ. සමහරට වර්ක් පර්මිට් ආපයට පුළුවන්. ඒ කියන්නේ කැනඩාවේ එක්ස්පීරියන්ස් තියෙන අයට ප්‍රයොරිටි දීලා තියෙනවා. එතකොට එතනින් ලොකු වාසියක් ඇවිල්ලා ඒගොල්ලන්ට අනිත් අයත් අතර ඉදිරියෙම PR එක හදාගන්න පුළුවන්. PR කියන්නේ permanent resident. ඒ කියන්නේ ස්ථිර පදිංචිය කැනඩාවේ ලබා ගැනීම. ලංකාවෙන් ඇත්තටම පළවෙනි උපාධිය ලංකාවේ හදාරලා විශ්වවිද්‍යාලයකින් තව පිරිසක් එනවා පෝස්ට් ග්‍රැජුවේට් පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා PGWP. මේ අයගේ වර්තමාන තත්ත්වය මොකද්ද? මේ PGWP වල වර්තමාන තත්ත්වය මොකද්ද? මම අහලා තියෙනවා මේ පශ්චාත් උපාධියකට එනකොට බිරිඳ එනවා නම් ස්වාමි පුරුෂයටත් එන්න පුළුවන්. සමහරවිට ස්වාමි පුරුෂයන්ට නම් බිරිඳට එන්න පුළුවන්, දරුවන්ටත් එන්න අවස්ථාව ලැබෙනවා. මේකේ වර්තමාන තත්ත්වය මොකද්ද? ඔව් මේ අවුරුදු ජනවාරි මාසයේ නීතිය සම්බන්ධයෙන් සංශෝධන සිදු වුණා. එතෙන්දී පශ්චාත් උපාධි ගැන සැලකුවොත් එහෙම දැන් ෆැමිලි එකටම එන්න පුළුවන් මාස්ටර්ස් හෝ PhD කරන අයට විතරයි. ඒ කියන්නේ මාස්ටර් එකක් කරනවා නම් ෆැමිලි එකේ අපි හිතමු හස්බන්ඩ් කරනවා නම් එයාට තමන්ගේ බිරිඳ සහ දරුවන් එක්ක එන්න පුළුවන්. එතකොට මාස්ටර්ස් වලට සහ PhD දක්වා මේක තෝර ගැනීම පොඩක් يعني එන ප්‍රමාණය සීමා කරන්න ෆැමිලිස් හැටියට ඒගොල්ලෝ ඒ බැරියර් එක දාලා තියෙනවා. දැන් එන්න පුළුවන් මාස්ටර්ස් සහ PhD කරන අයට විතරයි ෆැමිලිස් හැටියට. මේ කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනයට එන්න බලාපොරොත්තු වෙන දරුවන්ට එහෙම නැත්නම් ඒ දරුවන්ගේ දෙමව්පියන්ට චතුල මහත්මයාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔව් මට ඒ සම්බන්ධයෙන් දෙන්න තියෙන්නේ ඒ තමන් තෝරගන්න ඒජන්ට් කෙනෙක්. මෙතන ඇත්තටම ඒජන්ට් කෙනෙක් කිව්වට ඒජන්ට් මොනෙත් නෑ, මේවා තනියෙන් කරන්න ගන්න පුළුවන් ওই මට්ටමේදී. ඒ කියන්නේ ශිෂ්‍යයා අද කාලේ තියෙනවා ඉන්ටර්නෙට් වලින් සර්ච් කරන්න පුළුවන්. එහෙම කළා තමන්ටම කරගන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා ඇත්තටම. එහෙම නැත්නම් දෙමව්පියන් එක ගිහිල්ලා නියෝජිතෙක් තමන්ට ඉන්නවනම් කතා කරලා බලන්න තමන්ට ගැළපෙන දේද මුලින්ම තෝරගන්න කියලා. ඒ මුලින්ම ශිෂ්‍යයා කැමති වෙන්න ඕනේ. ඊළඟ දේ තමයි
ඒජන්ට කතා කරගන්න ඇතරම කොස්ට කොච්චර යනද පෝග්‍රම් ෆිය එක විතරක් නෙමේ ලිවින් කොස්ට කර ජීවත්තන යන වියදම ඉරිවස අපි පෙන්න්න ඕනේ ටිකට් සොල්ට යන වියදමිටන් අපි මේවා පෙන්නුවොත්තම අප අතර වීසක අනුමත වෙන්න එතකොට ඊට පස බලන්න ඕනේ ඒ තමන් පෝග්‍රෑම්ක තෝරගන්න එක ඒ දෙමාපෙන් අදසත් තියන එම ශිෂ්‍ය අදසත් තියන කැනඩාවට ඇවිල්ල දිගටම ජීවත් එන්න ඒ පලවෙන උපාදයෙන් පස්සේ පෝස් කෙජුටයක් කරන්න ඒ පෝග්‍රෑම එන්ටයිටල්දි කරගෙන සුසුකන් ලබනවති කියලා අන්න එහෙම ගොඩාක් දේවල් බලන්න ඕනි එන්න ඉස්සර නැතුව තමන් දැන් මගේ කැමත්තරම මෙහෙම තෝරගන්න ගියාම ඒ ළමයට ඒ ශිෂ්‍යය දන්නෙත් නෑ නැත්නම් ඒජන්ටුත් බලන්නේ සමහර වෙලාවට එයාට වැඩි කමිෂන්යක් කියන එහෙම නැත්නම් ශිෂ්‍යයට ඔච්චර පැහැදිලි කිරීමක් කරලා දෙන්න යන්නෙත් නෑ එයාගේ පැත්තෙන් මොකද සමහරට එයාට දැනුමක් නැති වෙන්නත් පුළුවන් එයා දන්නේ පෝග්‍රෑම් එක මොකක්ද තෝරලා දෙන්න විතරක් වෙන්නත් පුළුවන් ඒක නිසා ශිෂ්‍යයට අසාධාරණයක් වෙනවා ශිෂ්‍යයා දැනගන්න ඕනේ ශිෂ්‍යගේ දෙමව්පියෝ පොඩ්ඩක් මේ ගැන මූලික ප්‍රශ්න අහද්දී ඒගොල්ලන්ට ගොඩක් වෙලාට තේරෙනවා මේ මම තව මොනවද දැනගන්න ඕනේ කියලා. එහෙම පොඩ්ඩක් කාලයක් අරගෙන හොඳට ස්ටඩි කරලා තමයි තමන්ගේ දරුවා පිටරටකට යවන්න තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ එතන මොන යුනිවර්සිටි එකද මොන ප්‍රෝග්‍රෑම් එකද මොකද එතනින් ගොඩක් දේවල් බැඳිලා තියෙනවා. අර මං කිව්වා වගේ වියදම් කරන මුදල් ප්‍රමාණය සහ ශිෂ්‍යයා මෙහි ඉගෙනගෙන කැනඩාවේ ස්ථිර පදිංචිය ගන්නව නම් ඒ අවස්ථාව දක්වා. කැනඩාව කියන්නේ විශාල රටක්. ඒ වගේම තමයි සංවර්ධනය අතින් හිණි පැත්තටම ගිහිපු රටක්. කැනඩාවට එන්න බොහෝ දෙනෙක්ට ආසාව කැමැත්ත තියෙනවා නම් ඒ මොන වගේ අවස්ථාවන්ද? ඒ පිළිබඳව මම ඉදිරියට චතුල මහත්මයාත් මේක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් වර්ක් පර්මිට් ගැන එහෙම නැත්නම් කැනඩාවේ මොන වගේ අවස්ථාවන්ද තියන්නේ ව්‍යාපාරිකයන්ට මේ ගැන කතා කිරීම බලාපොරොත්තු වෙනවා නැවත ඉදිරි දවසකදී. ආයිබෝවන්. ආයිබෝවන්.